හායි ළමයි. ඔන්න එහෙනම් වෙනද වගේම අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා තරුවර්ස් මගේ YouTube channel එකට. අද වීඩියෝ එක මිනිස්සුන්ට යන්න තහනම් හැබැයි මිනිස්සු ජීවත් වෙන දූපතක් ගැන. මේ දූපත හඳුන්වන්නේ North Sentinel දූපත කියලා. ඉතින් මේ දූපත ගැන සම්පූර්ණ විස්තරයක් මම අද ඔයාලට කියන්නම්. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. North Sentinel දූපත කියන්නේ ඉන්දියාවේ බෙන්ගාල බුක්කේ පිහිටලා තියෙන කුඩා දුරස්ත දූපතක්. මේ දූපත අන්දමන් සහ නිකෝබාර් දූපත් සමූහයේ කොටසක්. වර්ග කිලෝමීටර් 72ක් විතර විශාලත්වයක් තියෙන මේ දූපත නූතන ශිෂ්ටාචාරයෙන් සම්පූර්ණයෙන්ම නොඉඳුල්ව පවතින පෘථිවියේ අවසාන ස්ථානවලින් එකක්. ඉතින් මේ දූපතේ ජීවත් වෙන්නේ ගෝත්‍රිකයන් පිරිසක්. මේ ගෝත්‍රය හඳුන්වන්නේ සෙන්ටිනලීස් ගෝත්‍රය කියලා. මේ ගෝත්‍රය අවුරුදු 60,000කටත් වඩා වැඩි කාලයක් තිස්සේ මේ දූපතේ ජීවත් වෙනවා. මෙයාලා ගල් යුගයට සමාන ජීවන රටාවක් තමයි පවත්වගෙන යන්නේ. ඒ කියන්නේ මෙයාලා ස්වභාවික සම්පත් භාවිතා කරලා මෙවලම් ආයුධ සහ ඇඳුම් නිර්මාණය කරගන්නවා. ඒ වගේම දඩයම් කිරීම, මසුන් ඇල්ලීම වගේ දේවල් වලින් ආහාර සපය ගන්නවා. මේ ගෝත්‍රය එයාලගේ භූමිය දැඩි ලෙස ආරක්ෂා කරගන්නවා. පිටස්තරයන් එයාලා තර්ජනයක් විදිහට තමයි දකින්නේ. ඉන්දියානු රජයත් මේ North Sentinel දූපතට ඇතුළු වෙන එක තහනම් කරලා තියෙන්නේ. හෙලිකොප්ටර් වගේම ඩ්‍රෝන යානාවලටත් සීමා පනවලා තියෙන්නේ. මේ දූපතට ඇතුළු වෙන්න තහනම් හේතුව තමයි පිටස්තරයන් සමග සම්බන්ධ වෙලා එයාලගේ ප්‍රතිශක්තියට ඔරොත්තු දෙන්නේ නැති රෝග ගෝත්‍රය තුළ පැතිරී යාම වළක්වන්නයි එයාලගේ හුදකලා බව ආරක්ෂා කරන්නයි. ඉන්දියානු රජයට අනුව මේ දූපතට ඇතුළු වෙන එක නීති විරෝධී වැඩක්. 2006 සහ 2018 අවුරුදුවලදී නීති විරෝධී විදිහට මේ දූපතට ගොඩ බැසීමට උත්සාහ කරපු පිටස්තරයන් මේ ගෝත්‍රය විසින් ඝාතනය කළා කියලා සඳහන් වෙනවා. මේ දූපත ඝන නිවර්තන වනාන්තර වලින් සමන්විතයි. ඒ වගේම කොරල් පරවලින් වට වෙලා තියෙන නිසා යාත්‍රා කිරීම වගේම ගොඩ බැසීමත් අපහසු කාර්යයක්. මේ දූපතේ දේශගුණය උණුසුම් සහ තෙතමනය සහිතයි. ඒ වගේම ඍතුමය මෝසම් වර්ෂාපතනයක් තියෙනවා. මිනිස් මැදිහත් වීමක් නැති නිසා මේ දූපතේ දුර්ලභ පක්ෂීන්, සමුද්‍ර ජීවීන් වගේම ශාක විශේෂ බහුලයි. මේ ගෝත්‍රයේ සාමාන්‍යයෙන් 50-400ක් අතර පිරිසක් ජීවත් වෙනවයි කියලා අනුමාන කරනවා. ඒ වගේම මෙයාලා කතා කරන්නේ සම්පූර්ණයෙන්ම නාඳුනන භාෂාවක්. මේ ගෝත්‍රය පෘථිවිය අවසාන වශයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා වෙච්ච මිනිස් ජනගහනය විදිහට සලකනවා. මේ ගෝත්‍රික ජනතාවගේ ඇදහිලි, සංස්කෘතිකාංග, එයාලගේ එදිනෙදා ජීවන රටාව වගේ කරුණු ගැන හරියටම තොරතුරක් කියන්න බෑ. මේකට හේතුව තමයි මේ ගෝත්‍රය සමග මුහු වෙලා එයාලව අධ්‍යයනය කරන්න හැකියාවක් නැහැ. North Sentinel දූපත මානව ඉතිහාසය සහ පැවැත්ම පිළිබඳව බලවත් සීගැන්වීමක් විදිහට සේවයක් කරනවා. මේ දූපත නූතන ශිෂ්ටාචාරයෙන් සම්පූර්ණයෙන්ම නොයඳුල්ව පවතින පුරාණ ජීවිතයක ජීවමාන කෞතුකාගාරයක්. ඔන්න එහෙනම් ළමයි ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ළමයි ඔයාලා කලින් දැනගෙන හිටියද මේ වගේ දූපතක් තියෙනවයි කියලා? මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම් එහෙනම්. එතකන් channel එක subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ළමයි see you soon in the next Taruwas journey.